ඒ චන්ඩිය නේම යන්න ඕනේ. ඊට පස්සේ බෙලේලා ගානට කඩ ටිකක් තියෙනවා. අන්නේ වෙනම පොඩ සූම් කරන්න පොඩ ඉන්නේ. කන්න. ඊ බිස්කට් කීයක් කන්න ඕනද? අම්බ අඩු. හෙලෝ යාළුවනේ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න අද අපි කරන්න යන්නේ challenge එකක්. ඒක වෙනස්ම විදිහේ challenge එකක් වෙයි කියලා හිතනවා. එහෙනම් අපි challenge එකට ගිහිල්ලා බලමු. යන්න. දැන් පළදෙක දැනගෙන ඉන්නවා. එන්න දැන් challenge එකට මූණ දෙන්න ඕනේ දැන් ඈ. අනේ දැන් ඉක්මන් කළා. අර ගෙදෙට්ටලා මම නිදාගෙන හිටියා නම් මීට වඩා හොඳයි වා. ඔය කෝල් 50ක් ඉද. අර දීවනේ. දැන් මම කටේ නම් ගාවන්න පොවේ. බාලු වැඩ කරන්න එපා. ඒ කණ්ඩ වෙරලා ඉතින් හරි පරාදෙනික කියලා බලමුකෝ ඉතින්. බය වෙන්න එපා ඉතින්. මොකද එක්ක කනවා. මඩ කොකක් ඉදන්න. බලමු හරි හරි පටන් ගන්න. දැන් අද වැඩ මිහි තමයි ඉන්නේ. හෙලෝ යාළුවනේ ඔන්න අපි challenge එක පටන් ගන්න යන්නේ. දැන් මෙතන තියෙනවා මේ ප්ලේට් එකේ තියෙනවා බිස්කට් 10 10 මාරි බිස්කට් 10 10 තියෙනවා. බීම් බෝතලයකුත් තියෙනවා සෝයා සෝස් එකකුත් තියෙනවා චිලි පේස්ට් එකක් තියෙනවා හැන්දකුත් තියෙනවා. ඔයාලා බලයි දැන් මොකද්ද කරන්න යන්නේ කියලා. මේ බිස්කට් 10 විනාඩි 2ක් ඇතුළත චිලි පේස්ට් එක කන්න ඕනේ. මේකෙන් අවුට් වෙන එක්කිනාට තියෙන්නේ මේ සෝයා සෝස් බෝතලෙන් මේ හැන්දි 5ක් බොන්න ඕනේ. හරිද? ඒක තමයි challenge එක තියෙන්නේ. දින එක්කිනාට තමයි මේ බීම් බෝතලේ සෙට් වෙන්නේ. හරි. අපි එහෙනම් challenge එක පටන් ගමු. විනාඩි දෙකකින් හිටෙන්නේ කන්නේ. කොහොමද මේක කන්නේ? ඒක මාත් කරලා නැහැ. දැන් විනාඩි ක අම්මගේ මේ පිටිපස්සේ බෙලේනවා. ඈ? මොරු කියන්නේ එක. ඈ? පිටිපස්සේ බෙලේලා ගානට කඩ ටිකක් තියෙනවා. අන්නේ වෙනම පොඩ සූම් කරන්න පොඩ ඉන්නේ. මොකද challenge එක ගන්නේ? මට කරන්නේ මන් දන්නවා. කන්න පුළුවන් ඉන්නන්නේ. කොහොමද මේක දාන්නේ? බිස්කට් වලට මේකෙන් අරගෙන කන්න ඕනේ. ඔයා සෝසස් බොන්න ඕනේ. එකපාර දෙකක් වුණත් කන්න පුළුවන් ඈ. හරි විනාඩියක් අර එකයි ගන්න පුළුවන්. නැත්නම් අසාධාරණ නැත්නම්. වීඩියෝ එකේ එකපාර එක බිස්කට් එකයි කන්න පුළුවන්. ඒක තමයි තවත් මීඩියම් එකේ. හරි. එහෙනම් පටන් ගමු. let's go. එකයි දෙක පටන් ගමු. හරි ඉතින් අපිට කනවා. ආපන්. එකයි දැන් ඉනනට ඕනේ හිනවිනට ඕනේ. මැද්දේ වන්නේ පිටි ඇද්දිම දාන්න බෑ. කන්න. ඊ බිස්කට් කීයක් කන්න ඕනද? හරි. අම්බ අඩුවෙන් ගියොත් උඹට තමයි මේ challenge එක. අපා බා උඹට උඩ. පරාක්‍රම බහුව ගෙම ගන්න. ජීවිතේ කඩින් දාගන්න ඕනේ. හරි. චිලි පේස්ට් දාගන්න බෑ අඩුවෙන් ඈ. දාගන්න ඕනේ ඈ. නිකන් කන්නත් බෑ. දාගන්න ඕනේ ඈ. තව පුළුවන්. come on. මොයකට හරි. කැමරා දිහා බලන් ඉන්න එපා. ඔය කැමරා දිහා බලන් ඉන්නේ. අනිව ගෙමෙට. ඊමොක දින්නේ. අමාරු දෙන්නා. ඊයන් අන්න ගැම්ම ගන්න. මට මාර අක්කේ තව බාගන්න. ඔබාගන්න. බෝලිය. කන්න. ඉදිලි පේස්ට් උඩ දාගන්න බෑ. දාගන්න. ගොරම සවයි මනෝ ඈ. අන්නේ පවන බිස්කට් හතරක් තියෙනවා. අපේ අකට තව බිස්කට් පහක් තියෙනවා. උඩරි තව තුනයි තියෙන්නේ. කාපන් තව තුනයි. අක්කේ කන්න. මොක කාපන් මොක උඹට හරි එළිය ඔක්කොම ඒවා. අඩෝ වෙලාව ගියද? අපිට සිරි විනාඩි 5ක්. ඉක්මන් කරනකො විනාඩි 5කුත් ගිහිල්ලා. එහෙම වෙන්න ඕනේ වීඩියෝ වල. නෑ මම පන්ති 5ක් වෙලා. ගැම්ම ගනින්. යකෝ මම යන්න ඕනේ. ෆෝන් එක ගෙනත් දෙන්න ඕනේ. ඒ මට ෆෝන් එක ගාගෙන මම යනවා. බවන්. දැන් මොකක්ද එන්නේ?
තනෝ ඉවතපන් කවුරුන්නේ තීන්තර බෝතලේ තියෙන්නේ ඉවිද කියෝනි අම්මෝ මෙයා දුලුංග බොහරම සැරයිනේ අද මල්ලි දෙන්නා මගේ බිස්කට් තුනක් එහෙමමයි මල්ලිගේ එකයි තියෙන්නේ මාර දැවිල්ලයි දැන් මේ බෝතලේ කඩා මාරම දැවිල්ලයි මේ බෝතලේ වන්දිට බෝතලේ මගේ මේකෙන් පහ බොන්න ඕනේ අම්මෝ මම බොන්න ඕනේ දැන් අන්න එක තමයි එහෙම පොවන්න ඕනේ හරිද යාළුවනේ මට මේකෙන් බොන්න වෙනවා කරන්න දෙයක් නැහැ මම මම කිව්වේ මටම වෙනවා අම්මෝ මාරම සැරයි ඔය ඕකෙන් බොනකොට දීප්ත දැම වේදේ අरे මම බොන්න තව බිමට මම ඔය කටත් බොන්න වෙනවා යාළුවනේ අඩේ ගැම්මර රෙකෝඩ් එක කියනවා දුකිරිට හිටම දාන්න මේටි හරි අම්මෝ පහ බොන්න බෑරකෝ තව එක බෑ නෑ තව හතරයි තව හතරයි ඔන්න මේ බොන්න බෑ තව හතරයි තව හතරයි අද තව මේ කීතර බෝතලේ තියෙන අවලන්නේ තව තුනයි මම නේද දන්නේ නැහැ මට අනේ ඇති නෑ නෑ ආයේ හතරක් ඉතින් හතරක් ඉතින් තව එකයි තියෙන්නේ අනේ ඇති මල්ලි ඇති තුනක් හොඳටම ඇති යාළුවනේ තුනක් අද මට නම් ඇති මම නේද දෙනවා කියන්නේ එහෙම අමාරු කියලා බොත් එක පහක් කරන් කමන්නේ තුනක් බොමු අමාරු කියලා කියන්නේ මේ බොත් අම්මා මට මාරයි මේ පිච්චෙනවා වගේ වගේ ඉතපම් මේක ඉදිරියට කරමු මේ බීම් බෝතලේ කඩනවා හරි අසාධාරණයි කරන්න එයා දින්න ඉතින් කාලා දින්නන අවසානික මොනවා බෝතලයක් හිටම පොඩ හිටම මේ බොන්න ඕනේ නේ හරි 1 2 3යි අම්මෝ ඇති අම්මෝ දැන් මම මේ බොන්නේ කොහමද මූඩි ඉන්න මම මූඩි යලා තියෙන්නේ බිව්වා දැන් බෝතෙන් බොන්න ඕනේ ඒක ඒක තමයි දැනෙන්නේ ඔබට ඉන්නර නෑ නෑ මම බිව්වා කොහමද දැන් චැලෙන්ජ් එක දිනු ඇවිම් බෝතේ බොනවා එහෙනම් යාළුවනේ අපි මෙන්න මේ විදිහට වීඩියෝ එක ඉවර චැලෙන්ජ් එක ඉවර ගන්න තමයි හදන්නේ මල්ලි දින්න චැලෙන්ජ් එක මම පරාදයි ඒ වෙනකොට සොයා සෝස් හදුනා බීමම එහෙනම් ඔයාලා අපේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට ලයික් එකකුයි කමෙන්ට් එකකුයි දාන්නත් අමතක කරන්න එපා ඔයාලට කියන්න තියෙන දේවල් කමෙන්ට් එකකින් දාන්න එහෙනම් thank you මගේ වීඩියෝ එක බලුවට ආයි අලුතින් දවසක හමු වෙමු